ඔයාගෙත් කොණ්ඩේ සුදු වෙලාද? උදේට කොණ්ඩේ පීරනට පොකුරු පිටින් ගැලවිලා යනවද? මෙන්න විසඳුම. සුපිරියෙන් බෙහෙතක් තමයි. try කරලා බලන්න. අද අපි තෙලක් හිඳින්නයි යන්නේ යාළුවනේ. මුලින්ම අපිට අවශ්‍ය වන්නේ කොහොඹ කොළ. මේකට බෙහෙත් වර්ග ගොඩක් ගෙවත්තෙන් හොයාගන්න ඕනේ වගේ තෙල් එකට. පද මල්, ගොටු කොළ ගන්නකොට මුල් කැල්ලත් එක්කම ගන්න ඕනේ. සැවන්දරා මුලක්, දෙළුම් කොළ කිහිපයක්, ඕමාරිකා කෑල්ලක්, කරපිංච කොළ 3-4කුත් ඕනි. පේර දළු කිහිපයකුත් අවශ්‍ය වෙනවා. කීකිරින්දිය හොයන්න ගියා දෙනියට යාළුවනේ. කීකිරින්දිය තිබුණේ නෑ. ඔයාලත් මේ තෙල් එකට කීකිරින්දිය හොයාගන්න පුළුවන් නම් අනිවාර්යෙන් දාන්න. වටිනා බෙහෙතක් කීකිරින්දිය කියන්නේ. මානෙල් මල් ටිකක් විතරයි මට හම්බ වුණේ අන්තිමට. මෙන්න තියෙනවා යාළුවනේ අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ටික තෙල් එක හිඳ ගන්න. දැන් තියෙන්නේ හීනියට කපා ගන්න එකයි. මේ වගේ හීනියට කපා ගන්නවා දැන්. එතනට යාළුවනේ ගොටු කොළ ගහක් බුලත් කොළ දෙක තුනකුත් ගත්තර කමන්නේ නැහැ. මම අරගත්තා යාළුවනේ. ඒවත් වටිනා බෙහෙතක් නේ. හීනියට කපා ගත්තන් අපිට කොටා ගන්න පහසුයි. දැන් තියෙන්නේ යාළුවනේ ටික දාගෙන හීනියට හොඳට කොටා ගන්න. ඕමාරිකා කෑල්ලෙන්න ඔක ජෙල් එකක් වගේ හැදෙනවා හොඳට කෙටලා යනකොට යාළුවනේ. මර බලන්න ඔය පේන්නේ ඔයාලට හොඳට. යාළුවනේ පොල් තෙල් සුවල්පයකුත් ඕනේ වෙනවා. වාජනයකට දාලා පොල් තෙල් ටික හොඳින් රත් කර ගන්නවා. රත් කරගත්තාට පස්සේ අපි කොටාගත්තේ බෙහෙත් ටික තියෙනවනේ. ඒක දාන්න ඕනේ වාජනයට. යාළුවනේ මේකට උළුවහල් සුවල්පයකුයි කළුදුරු පොඩ්ඩකුයි ඕනි. ඒ ටික පොඩ්ඩක් එහෙම කෝක රත් වෙනකොට කොටලා ඒකත් මේ වාජනයට ඔහොම දාන්න. තෙල් එක හොඳින් රත් වීගෙන එනකොට සැවන්දරා මුල් කිහිපයකුත් එකතු කරන්න ඕනේ මේක. පොඩ්ඩක් තෙල් එක සුවඳ ගහන්න. මේ ගානට තෙල් එක හිඳීගෙන එනකොට වාජනේ බා ගන්න. බෙහෙත් තෙල් එක නිවුනාම යාළුවනේ බෝතලයකට දාගන්න. හොඳට කොළ පාටට තියනවා බලන්න යාළුවනේ අපේ බෙහෙත් තෙල් එක. අපි අද හිඳපු බෙහෙත් තෙල් එකට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය මගේ පළවෙනි කමෙන්ට් එකේ තියෙනවා යාළුවනේ. ඔයාගෙත් කොණ්ඩේ සුදු වෙලාද? උදේට කොණ්ඩේ පීරනට පොකුරු පිටින් ගැලවිලා යනවද? මෙන්න විසඳුම. සුපිරියෙන් බෙහෙතක් තමයි. try කරලා බලන්න.